birthday surprise. අම්මට උරු. එන්න ඇතුළට. එන්න. එළ වඩි. හරි. බලමු කොහෙද? අපි ආවද? ඉන්න ගන්න. හරි. මේ. ඈ? අය මේ අපි කියලා නේද? අපම් තියෙනවා කවි දාව. කවි ගේන්න. පෑන්න පොප් කරන්න. ඒ පැන වීඩියෝ එකක් ගන්න. ඔව් මං ගන්න වීඩියෝ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Oliver. Happy birthday to you. Nasıl ne ki? අත ගන්න. චෝකනේ. චෝකනේ. Hey. 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 නැද්ද? තාම නැද්ද? අපේ ගෙදර ගහද ඕ ගෙදර හොඳ හීලෙක් කෙනෙක්. කොටි එක්කොට. එයි එළියෙන් තියන්න බෑ. තානේ? මෙහෙම දාන්නේ උසප්පමත්තා නතේ බවන්නට්ඨමං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනිතං නීතින සක්කේන සුවත්ති හෝතු සහවස්ස දස්ස සම්පදාය තයස්සු ධම්මා ජනිතා බවං මේක ප්‍රශ්නයක් නෑ. පිළිපිඩු වලට වතුර ගන්න. චතුහ පායේ ඉච්ඡවිප්පමුක්ඛෝ චචාවිතානානි අබම්බෝ කාතුං ඉදම්පි සංගේ රත්නම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු උදේතයං චක්කුමායේක රාජා හරිස්සවන් තං තන් නමස්වාමි හරිස්සවන්නං පටවිප්පබාසං තයංජ ගුත්තා විහරේ මුදිවසං ये ब्राह्मणा वेद गुरु सब्दम्मे ते मे नमो ते पालयन्तु
මඟට පාය පුරන් හිරෝ මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතෝ කොසොම සාදු වඳිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීදේ පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයොරෝ අදන දොහොත් තබා වඳිනෙමි මම සමීද පියුම් පතකරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු මාත් පිටිපස්සේ ඉන්න මොකද? ඉන්න අල්ල ඉන්න. මේකත් අයියේ. ආවොන් දෙන්න අහකට කාගේ බර්ත්ඩේ එකක් වීඩියෝ කරලා අත්පොත් නිකන් වීඩියෝ කරලා තියෙන්නේ. දේවිකාගේ happy birthday. අපි gift එක ගෙනාවේ නෑ එහෙ. පොඩි තාපි දන්නේ නැහැ මෙහෙම එකක් කියලා. ගිහින් දෙන්න. ඔයාලා කේක් කවා ගන්න නැද්ද? අය තාපි කේක් කනවා කපලා දෙන්න. අවල කවන්න. ආ gift එක ගෙනාවේ නෑ. පත්තු කරන්න. එයා පත්තු කරන්නේ. කොයි ඉතිපන්ද පත්තු ගන්න නෙවෙයි. මේ gift එක ගෙනාවේ නෑ. ලැජ්ජ විතර නේ කියන්නේ. කොල්ල ලැජ්ජ විතර කොල්ලට. ඔව්. පත්තු කරන අම අහුණා.
රේකවල් නම් ගොඩාක් නෑමනිකේ රේකවල් නම් තියෙන 5යි තියන්නේ. ජීවන රේඛා හොඳයි, හැරිදි රේඛා හොඳයි, ධන රේඛා හොඳයි. ධනෙ හෙනා ලස්සනට ආවනෝන මේ ධනෙ මෙතනට කැපිලා. ධනෙ ආමනම් ධනලාභතකට හිමි තියනවා නෝන. වියහ කසාතනා වේතුම් කරලා තියෙන එකක. වියහ කසාත දෙන්නේට ලකුණු තිබ්බ හිතපු තැන වෙනා, ගත්තු තැන වෙනයි. අද ලබහගත්තේ මහතලන් ඉන්නේ නම් කපටි රජා නෑමනිකේ රේඛවල් නම් තියෙන 5යි තියන්නේ. ඇඟිල් 5 මිට මොලාගෙන හිතා ගන්න. ඇඟිල් 5 මිට මොලා ගන්න නෝනා. එක ඇඟිල්ල දික් කරන්න කැමිති ඇඟිල්ල. ඔය හිතා ගන්න කුරුල් දෙන්නේ. අය ඇඟිල් 5ම දික් කරන්න. ඔය දික් කරේ ඇඟිල්ල නම් පපරේ ඇඟිල්ල. තරහන යනවා සෝඩ බෝතලේ වාගේ තමයි. හරිනා හරි කියන්නේ වැරදි නම් වැරදි කියන්නේ. ඔය හිතාගත්තේ දේ පරිවිය ගිරවා හිතාගත්තේ. ඔව්. ඔය හිතාගත්තේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න වාසනා තියෙනව මැනිකේ. හදිස්සියේ පාටික පමා වෙන්නේ හිතන පතන දේවල් සාර්ථක වෙන වාසනා තියෙනවා මේ මාසේ පව වුණොත්. තේරුණාද? අත් දෙකේ නම් වියහ කසාතනා එක කසාතිය. ලබහගත්තේ මහත්තා තින්නේ නම් පූසා. පැන්නොත් නා නයාවක තරහන් යනවා. අඩෝ ජීවිත ලස්සන පවුලක් ගෙනියන්න පුළුවන්. ඉදිරියට හරි වෙන්න වාසනා තියෙනවා මේ අත් දෙකේ නම්. තේරුණාද? අත් දෙකේ නම් පෙනුම් කරලා තියෙනවා. පිරිමේ කුණා නම් ගම රට කනවා, ගෑණියෙක් කුණා කියලා යටත් නෑ බයකුත් නෑ. අදේ හිත හොඳ කොතන්ට ගියොත්. තේරුණාද? ඉගෙන ගත්තේ පැතනේ නම් ලස්සනට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ පැතනේ නම් දුකහක් නෑ පුංචි නෝනා. ලංකා හරිය පිටේ යතේ යන්නත් වාසනා තියෙනවා. දුකහ කෙනා විසක් නෙමේ අතෙන් දිනන පාර කටෙන් හරි දිනහඬ වාසනා තියෙනවා. ඉදිරියට දුකහක් එන්නේ හිතේ තියෙන බලාපොරොත්තුලෙන් ලෙලු මල කතර ගත වාගේ ඔයගේ සාර්ථක වෙන වාසනා තියෙනවා. අනාගතේ දුක් කිඳි නැතක් නෙමේ කිව්වා. සිද්ධෙච්ච. අහා